ඉතින් කොහොමද ඔයාලට තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් මම අද ඔයාලව බලන්න ආවා. අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ මගේ බබාලා දෙන්නට අපි නත්තලට නත්තල් තෑගි ගත්තේ කොහොමද කියලයි මගේ බබාලා නත්තල් සීයාගෙන ආපු තෑගි බැලුවේ කොහොමද කියලයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි ආවේ. ඉතින් යාළුවනේ ඔයාලට තේරෙනවා ඇති මගේ අද වොයිස් එක චුට්ටක් අවුල් ඒ ඇයි කියලා දන්නවද මේ දවස්වල පොඩ්ඩක් බබාලා දෙන්නයි මමයි චුට්ටක් අසනීපෙන් තමයි ඉන්නේ වොයිස් එකේ පොඩි වෙනසක් තේරෙනවා නම් පොඩ්ඩක් සමා වෙන්න ඕනේ. ඉතින් අපි ඉස්සෙල්ලාම මගේ ලොකු බබා නම් මේ 24 වෙනිදා රෑ වෙලා ලොකු බබා නම් මේ වෙලාවේ හොඳටම නිදි. චූටි බබාට නම් ඉතින් තේරෙන්නේ නැහනේ. ලොකු බබා නත්තල් ගහ හදලා මේ නත්තල් 100ට තෑගි ගේනවා නේද අම්මේ කියලා තමයි නිදාගත්තේ. ඊට පස්සේ එයා නිදාගත්තට පස්සේ අපේ චූටි නංගි බඳින්න මල්ලි මමයි චූටි පුතයි තුන්දෙනාම ගියා අපේ බබාට මේ බබාලා දෙන්නටම නත්තල් තෑගි ගේන්න. හැම අවුරුද්දකම ඉතින් නත්තල් සීයා ගේන තෑග්ග ඉතින් දෙන්න අපි චූටි නංගි තමයි මගේ බබාලා දෙන්නට. මේ සැරේ ඒකට මල්ලිත් හවුල් වුණා. ඉතින් ඒ දෙන්න මගේ ලොකු බබාට නත්තල් තෑගි තෝරනකම් මම චූටි බබාගේ බඩු වගයක් ඉවර වෙලා තිබ්බා. මම ඉතින් මේ බඩු ටික ගන්න කියලා තමයි හදන්නේ. ඒ කියන්නේ යාගේ සීරියල් එකත් මම ගෙදර හදන එකත් පොඩ්ඩක් ඉවර වෙලා තිබ්බා. මේ දවස්වල මට අසනීප හින්දා ඒ ටික මේ හදා ගන්න මට බැරි වුණා. ඒකෙන්ද මම සීරියල් එකකුයි චීස් පෙට්ටියකුයි යාට පැම්පස් වගේකුයි ගත්තා. ඊට පස්සේ අපි නත්තල් තෑගිත් අරගෙන මේ ගෙදර එන ගමන් තමා ලොකු බබාට නම් ඉතින් මං කිසි දෙයක් ගත්තේ නෑ. ඒ ඔක්කොම අපේ නංගි තමයි ගත්තේ. නංගි මල්ලි දෙන්නම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ඒ දෙන්න තමයි ඉතින් හැමදාම නත්තල් තෑගි දෙන්නේ කියලා මං කිව්වනේ. ඒ දෙන්න තමයි නත්තල් තෑගි අරගෙන ආවේ. මේ බලන්නකෝ ඉතින් කුරුණෑගල අවටත් ලස්සනට සරසලා තියෙනවා. නත්තල් සමරන කට්ටියක් ඉන්නවනේ. අපි නම් ඉතින් නත්තල් නෙමේ. අපි නම් ඉතින් බුද්ධ ආගමනේ. ඒ වුණාට ඉතින් මේ අපේ බබාලා ඉතින් ආසයිනේ නත්තල් සිය නත්තල් තෑගි ගේනවා කියලා. ඉතින් දැන් අපි ගෙදර එන ගමන් තමයි ඉන්නේ. අපේ දුව දැන් නත්තල් 1 දෙසැම්බර් 25 නත්තල් වලට සති දෙකකට විතර කලින් මම ඔයාලට වීඩියෝ එකක් දැම්මා. මම නත්තල් ගහ කොහොමද බබත් එක්ක එකතු වෙලා සරසගත්තේ කියලා බබාලා දෙන්නත් එක්ක. එදා ඉඳන් හැමදාම මගේ බබා නත්තල් ගහ සරසනවා. ඉතින් දැන් මේ නත්තල් ගහ යටින් අපි මේ තෑග්ග සරසලා තියන්න ඕනේනේ. ඉතින් දැන් අපි ගෙදරට ආවා. මම මේ චූටි බබාට ගත්ත බරු ටිකක් තමයි මේ ඔයාලට පෙන්නන්නේ. මම කීල්ස් එකේ ඩයපර් එකම ගත්තා මේ සැරේ. ඒක හැබැයි හොඳයි බබාට කිසිම කරදරයක් නැහැ. බබා සුව පහසුව නිදා ගන්නවා. ඒක රුපියල් 360ක් වගේ. ඒ කියන්නේ කෑලි 4ක් තියෙන එක. ඊට පස්සේ මම බබාට ගත්ත චීස් පෙට්ටියක්. මම ගොඩක් වෙලාවට රිච් ලයිෆ් එකේ චීස් පෙට්ටිය තමයි ගන්නෙ. ඒකත් රුපියල් 560ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඊට පස්සේ මම ගත්තා එයාට කොත්මලේ යෝගට් එකෙන් පැක් එකක්. ඒකේ 6ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් එයා හරි ආසයි යෝගට් ගන්න. මේ දවස්වලට ඉතින් චුට්ටක් අසනීපෙන් තමයි ඉන්නේ. මම ඉතින් කූල් එක අඩු කරලා එයාට දෙනවා. ලොකු බබත් ඉතින් කනවනේ යෝගට්. ඒක හින්දා යෝගට් එකෙන් මේ විදිහට පැක් එකකුත් ගත්තා. ඒක මම එයාට නෙස්ලේ සිරිලැක් එකෙන් එකක් ගත්තා. මේ තියෙන්නේ මම ගත්තු එක තමා. ගොඩක් වෙලාවට මම බබාට උදේට සීරියල් එකක් දෙන්නේ. මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා ඒක. ඉතින් මේ ටික තමයි චූටි බබාට ගත්තේ. ඉතින් එයාට නත්තල් තෑග්ගක් විදියට නෙමෙයි. එයාගේ කෑම මේ ටික ඉවර වෙලා තිබුණෙන් තමයි මම ගත්තේ. මේ අපේ චූටි නංගි මල්ලි දෙන්න ලොකු බබාට අරන් දෙන්න නත්තල් තෑගි ටික තමයි. මොකද දැන් කොන්සර්ට් එකක් තිබ්බනේ මේ ළඟදී. කොන්සර්ට් එකටත් එයාලා ගොඩ තෑගි ගෙනත් දුන්නා. මං ඊට පස්සේ කිව්වා තෑගි ඕනේ නැහැ. එයා කැමති කන්න කැමති දේවල් ටිකක් ගෙනත් දෙන්න කියලා. ඊට පස්සේ නංගිලා ලොලිපොප්, චොකලට්, මාස්මෙලෝස් මේ විදිහට ටිපි ටිප්, චික් ටැක්, චොකලට් බිස්කට්, එතකොට බුරුසුවක් ඕනේ කියලා කිව්වා බුරුසුවක්. ඒ වගේ තෑගි ගොඩක් මේ කියන්නේ කෑම ಜಾති
කෑම ಜಾති ගොඩක් ගෙනල්ලා පැක් කරලා මේ ඒ විදිහට නත්තල් ගහ යටින් අපි එදා රෑ තිබ්බා. එතකොට යා උදේ නැගිටපු ගමන් මම බලනවනේ නත්තල් සීයා යාට මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා. මේ ඒකින්ද මේ විදිහට කෑම ಜಾති ටිකක් මේ අපි නත්තල් ගහ යටින් තියන්න කියලා හිතුවා. අපේ ලොකු බබා ගොඩක් වෙලාවට චොකලට් බිස්කට් කන්න කැමති. ඒ චොකලට් බිස්කට් එකක් එහෙම මේ යා කන්න කැමති පොඩි පොඩි අයිටම් ටිකක් මේ අපි පැක් කරලා නත්තල් ගහ යටින් මේ තියන්න ඕනි කියලා හිතුවා. ඇත්තටම අපි අපේ බබාලා වෙනුවෙන් මේ දේවල් කරනකොට අපිට අපේ චූටි කාලේ මතක් වෙනව නේද? අපිත් අපේ චූටි කාලේ ගොඩක් වෙලාවට දෙසැම්බර් 25 උදේ බලනවා අපේ නත්තල් සීයා තෑගි ගෙනල්ලාද කියලා. අපි නත්තල් ගහක් හැදුවේ නැතත් අපේ ඇඳ ළඟින් හරි අපේ අම්මලා තාත්තලා අපිට තෑග්ගක් ගෙනත් තියෙනවා. ඒ වගේ තමයි ඉතින් අපේ බබාලත් නේද? මේ බලන්නකෝ අපි උදේම මේ අපිට පොඩි කොටහලු ගෙයක් තිබ්බ උදේ. එහෙ මේ ඒ බබා නාවන වෙලාවට ඉතින් අපිට එන්න කියලා කිව්වා. දවල්ට තමයි පාටිය තියෙන්නේ. ඊට කලින් අපි ගිහින් එනකොට මේ විදිහට අපේ නංගි මේ තෑග්ග මෙතනින් ගෙනත් තියලා තිබ්බා. ඉතින් දැන් අපේ බබා හරිම ආසාවෙන් නත්තල් සීයා ගෙනාපු තෑග්ග කියලා මේ ඉතින් කඩලා බලනවා එයාට මොනවද ගෙනත් තියෙන්නේ කියලා. එයා කියනවා මේ සැරේ මං කණ්ඩ ආස කෑම ගොඩක් දේවල් නත්තල් සීයා ගෙනත් තියෙනවා කියලා. මේ මං කෝ ඉතින් නත්තල් සීයලා බබාලා කැමති දේවල්නේ ගෙනත් දෙන්නේ. ඒ විදිහට ඔයා කැමති දේවල් තමයි නත්තල් සීයා මේ සැරේ ගෙනත් තියෙන්නේ කියලා මං එයාට කිව්වා. එයා මට මේ තෑගි බලන ගමන් කෑම ಜಾති බලන ගමන් කියනවා මල්ලිටයි මටයි දෙන්නටම නේද මේ නත්තල් සීයා ගෙනත් තියෙන්නේ කියලා. මං ඉතින් ඔව් කිව්වා මං කෝ මේ සැරේ නත්තල් සීයා සෙල්ලම් බඩු නෙමෙයි ඔයාලට ගෙනත් දීලා තියෙන්නේ කෑම ಜಾති කියලා. ඒ වගේම මගේ කියන්නේ මහත්තයාගේ මල්ලි අම්මයි දෙන්නත් පහුවදා උදේ ඒ කියන්නේ හවස් වගේ මෙයාලට මේ වගේ නත්තල් තෑගි නත්තල් සීයා කෙනෙක්. එතකොට මේ විදිහට ඕගන් එකක් බෝලයක් බල්ලෙක් එයාලත් නත්තල් තෑගි ටිකක් මගේ බබාලා දෙන්නට ගෙනත් දීලා තියෙනවා. එයාලත් ඉතින් හැමදාම මොකක් හරි උත්සවයක් තියෙනවා නම් බබාගෙන් කොන්සර්ට් එකට නැටුම් උපන්දිනේට නත්තල් වලට හැමදාම එයාලත් ඒ කියන්නේ අයියාගේ අම්මයි මල්ලිත් ඉතින් අපේ බබාලා දෙන්න විතරනේ යාලටත් ඉන්නේ. හැමදාම තෑගි ගෙනත් දෙනවා මේ විදිහට. ඉතින් ඔහොම තමයි අපේ එදා නත්තල් දවස ගෙවුනේ. අදට මං ගිහින් එන්න. දිගටම මගේ channel එකත් එක්ක රැඳී ඉන්න.